ආයිබෝන් ඔයාලා සියලුම දෙනාට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ හැට් එකක් මහගන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු හැට් එක මහගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. අපි ඉස්සර වෙලාම පුංචි බ්ලොක් එකක් හදාගන්න ඕන. ඒ සඳහා සාමාන්‍ය පොඩි කඩදාසි කොටසක් අරගෙන ඒව ඇද වෙලා තියෙනවද කියලා බලන්න මේ අතට ඉරක් ඇඳලා මැද හරියෙන් හරි මැදින් වගේ මේ අපි ඇඳගතපු ඉරට ලම්බව හිටිනසේ මෙහෙම ඇඳ ගන්න ඕන. ඊට පස්සේ ඉරේ යට ඉඳන් උඩට සෙන්ටිමීටර් 11ක් ලකුණු කරන්න ඕන. එතන ඉඳලා උඩට සෙන්ටිමීටර් 6ක් ලකුණු කරන්න ඕන. ඊට පස්සේ අපි ඒ ලකුණු කරගතපු තැනත් මෙන්න මේ විදියට හරස් අතට ඉරක් ඇඳ ගන්න ඕන. ඊට පස්සේ හරස් අතට ඇඳපු ඉරේ මේ මැදින් ගහපු ඉර මැදි කරගෙන දෙපැත්තටම සෙන්ටිමීටර් 2.5 බැගින් ලකුණු කරන්න ඕන. මේ මැද ඉරේ ඉඳලා මේ පැත්තට 2.5යි මේ පැත්තට 2.5යි. ඒ කියන්නේ මේ ඔක්කොම ටික එතකොට සෙන්ටිමීටර් 5ක් වෙනවා. යට ඉරේ 2.25යි. ආයිමත් බලා ගන්න මේ අපි උඩට සෙන්ටිමීටර් 11ක් ලකුණු කරා. එතන ඉඳන් සෙන්ටිමීටර් 6ක් උඩට ලකුණු කරා. ඊපස්සේ මෙතනදී හරස් අතට ඉරක් ඇඳලා ඒ ඉරේ හරි මැද සිට දෙපැත්තට සෙන්ටිමීටර් 2.5 බැගින් ලකුණු කරා. ඊට පස්සේ යටටම ඉර මැදි කරගෙන සෙන්ටිමීටර් 2.25ක් ඒ කියන්නේ අර මෙතනට වඩා පොඩ්ඩක් අඩුවෙන් මෙතෙන්ට ලකුණු කරා. ලකුණු කරලා අපි දැන් ඒවා යා කරගන්න ඕන. මෙතන ඉඳලා අර සෙන්ටිමීටර් 6 ලකුණු කරපු තැනට ත්‍රිකෝණයක් වගේ හැදෙන විදියට අද පාඩම යන්නේ සෙන්ටිමීටර් වලින්. ඒක නිසා මම සෙන්ටිමීටර් කියලා මේ වගේ දැම්මේ නැහැ. උනට සෙන්ටිමීටර් 2.5යි 2.5යි උඩට 6යි මෙතන ඉඳලා 11යි මේ පැත්තට 2.25 බැගින්. ඊට පස්සේ අපි ඒක කපා ගන්න ඕන. තොප්පිය මහන්න අවශ්‍ය පොඩි පතුරම් කොටස අපි ඇඳගත්තා. දැන් අපි රෙදි කපා ගන්නයි යන්නේ. රෙදි කොටස ගන්න ඕන ගැලපෙන වර්ණ දෙකකින් ගන්න ඕන. ගැලපෙන වර්ණ දෙකකින් සෙන්ටිමීටර් 54ක් අපිට සෙන්ටිමීටර් 54ක් අවශ්‍ය වෙනවා. ඊට වඩා චුට්ටක් වැඩි වෙන්න හරි 4s රෙදි කොටුවක් ඕන වෙනවා. මේ එක පාටකින් මේක හරි 4s කියමු. ඔයගොල්ලෝ දන්නවා පැති 4ම සෙන්ටිමීටර් 54කට වඩා වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ 55ක් පමණ ගන්න ඕන. මොකද කැපෙනකොට පොඩ්ඩක් වැඩිපුර තියෙන්න ඕන නිසා ඒ වගේ රෙදි කොටස් දෙක ගන්න ඕන අපි ගැලපෙන වර්ණ දෙකකින්. අපි මේ රෙදි කොටස් දෙක එක පිට එක තියලා හතරට නවා ගන්නවා. එක සැරේම දෙකම එකට තියලා දැන් දෙකට නැමුවා. නැවත වරක් දෙකට නවා ගන්න ඕන. මේ කොටසේ තියෙන්නේ නැමි. මේ පැත්තේ තියෙන්නේත් නැමි. අපි මේ නැමි තියෙන කොටස් දෙක අපේ පැත්තට තියලා අපි මේ දැන් කරන්න හදන්නේ අර ෆ්ලෙයාර්ඩ් සායක් කපන ආකාරයට මේක කපා ගන්න ඕන. අපිට රවුමක් ඕන වෙන්නේ. ඉතින් පහසුම විදිය මෙහෙම හතරට නවලා අපි සෙන්ටිමීටර් අපිට අවශ්‍ය 54 නිසා 54 දෙකෙන් බෙදුවහම 27යි සෙන්ටිමීටර්. අපි මේ මුල්ලක ඉඳලා 27 ලකුණු කරගෙන යනවා. අපි තැනින් තැනින් ලකුණු කරලා ඊට පස්සේ ඒවා යා කරලා අඳිනවා. ඊට පස්සේ අපි මේක කපන්න ඕන. අපි දැන් මේ කපාගත්ත රෙදි රවුම් දෙක මේ බලන්න රෙදි රවුම් දෙකක් තියෙන්නේ. ඒකේ විස්කම්බය සෙන්ටිමීටර් 54ක් පමණ වෙන්න ඕන. අපි කපාගත්ත රෙදි රවුම් දෙක අපි හරි පිට ඇතුළට යන්න නොපිට උඩට එන විදියට දෙකට නවා ගන්න ඕන. දෙකට නවලා දෙකට නවපු රෙදි කොටස අපි මේ නැම්ම
හරියෙන් ඇඟිල්ලක් මෙහෙම තියලා අපි මේක නවා ගන්නවා සම කොටස් 3කට. අපි අනෙක් රෙදි කොටසත් අරගෙන හරි මැදින් දෙකට නවනවා. නැවුවාම මේ නැම්ම පැත්තෙන් මෙන්න මේ ඇඟිල්ල තියලා මෙන්න මේ විදියට මේකත් කොටස් 3කට අපි නවා ගන්න ඕන. එහෙම නවාගෙන අපි මේව පොඩ්ඩක් අර නවපු තැන් වලින් එහෙට මෙහෙට වෙනවට මේ වගේ පුංචි ක්ලිප්ස් ටිකක් රඳව ගන්න පුළුවන්. අපි මේ දැන් 3ට නවාගත්තු රෙදි කොටසේ මෙහෙම මේ එක කොටසක් අරගෙන ආයෙත් ඒක දෙකට නවලා මේකේ හරි මැද සොයා ගන්න ඕන. මෙහෙම නවලා අයන් කරගත්තත් කමක් නැහැ. අපි මේ දෙකේ හරි මැද සොයලා මෙන්න මේ විදියට ඉරක් ඇඳ ගන්න ඕන. ඊට පස්සේ අපි අර හදාගත්ත පතරම අරගෙන ඒ පතරමේ හරි මැද මේ ඉරෙන් මෙන්න මේ විදියට තියන්න ඕන. ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. මෙහෙම ඉර උඩින් තියලා මේ හැඩයට ඇඳ ගන්න ඕන. අපේ පතරමේ හැඩයට අපි ඇඳ ගන්න ඕන. ඊළඟට අපි ඒ පතරමේ කොටස කපා ඉවත් කරන්න ඕන. අපි අනිත් රෙදි කොටසත් අරගෙන ඒ විදියටම හරි මැදින් මේ විදියට ඉරක් ඇඳලා අර පතුරම තියලා අපි අර කලින් එක කරා විදියටම කරලා එකත් මේ හැඩයටම කපා ගන්නවා. ඒ කියන්නේ හරියටම සම කොටස් දෙකක් තියෙන්න ඕන. කොටස් දෙකම දැන් එක විදියට කපලා තියෙනවා. ඊට අමතරව අපිට ඕන තොප්පිය හුළඟ යන එක වළක්වා ගන්න අපි පටි දෙකක් දානවා. ඒ එක පටියක කොට පැත්ත සෙන්ටිමීටර් 5යි දිගට සෙන්ටිමීටර් 50ක් 52ක් පමණ ගන්න ඕනේ. වගේ කොටස් දෙකක් ගන්න ඕන. දැන් අපි බලමු මේ තොප්පිය මහන්නේ කොහොමද කියලා. අපි ඉස්සර වෙලාම පටි කොටස් දෙක මහලා තියා ගන්න ඕන. එතකොට අපිට හරි පහසුයි. අපි මුලින්ම කරන්නේ මේ පටි කොටසේ පොඩි පැත්ත මෙහෙම එක සැරයක් නවනවා. ඊට පස්සේ මේ දිග කොටසේ දෙපැත්තත් මේ විදියට නවලා දෙකට නවනවා. මේ පටියේ මේ පැත්තෙත් හොඳට නැම්මට මැහෙන්න ඕන. මේ කොටසෙත් නවලා මහන්න ඕන. නැත්තම් නූල් යනවා. එතකොට තොප්පිය කැත වෙලා යනවා. අපි දැන් පටි කොටස් දෙක මහලා ඉවරයි. දැන් අපි තොප්පිය මහන්න පටන් ගනිමු. අපි පාට දෙකකින් කොටස් දෙකක් කපා ගත්තා. ඒ දෙක වෙන වෙනම ඕන මහන්න. මෙන්න මේ විදියට. මේක දිග ඇරියාම මෙන්න මේ වගේ මේ මලක් ආකාරයට සම කොටස් 6ක් පේන්න තියෙන ඔයාලට. අපි කරන්නේ අපි මෙහෙම තිබ්බහම මේක මලක් ආකාරයට තියෙනවා. අපි කොටස් දෙක දෙපැත්තේ කොටස් දෙක එකට අල්ලලා මෙහෙම තනි කොටස නෙමෙයි දෙපැත්තේ කොටස් දෙක එකට අල්ලලා ඒ හැඩයට තියෙන හැඩයට මහගෙන යනවා. මෙන්න මේ විදියට. ඒ වගේ දැන් මේකක් මහලා ඉවරයි. දැන් මේ පැත්තේ කොටස් දෙක. ඒ වගේම මෙහෙම මේ විදියට හැම කොටසක්ම එකට මේ තියෙන විදියටම මහගෙන යනවා. අපි දැන් කොටස් 6ම එකම විදියට මහලා ඉවරයි. එතකොට මේකේ අනිත් පැත්ත හැරෙව්වාම මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. අනිත් රෙදි කොටසත් මේ විදියටම මහ ගන්න ඕන. දැන් අපි අනිත් කොටසත් මහලා ඉවරයි. ඒකෙත් හර පිට දැම්මා. ඊට පස්සේ අපි මේ හර පිටට මේ රෙද්දෙත් හර පිට තියන්න ඕන. හර පිටට හර පිට තියලා මේ වටේ මුට්ටු එක තැනකට එන විදියට තියලා අපි වටේට මහගෙන යනවා. වටේට මහලා පුංචි ඉඩක් ඉතුරු කරන්න ඕන. මේ වටේට මහගෙන යන්න ඕන. මෙහිම මහගෙන යන්න ඕන. පොඩි ඉඩක් ඉතුරු කරන්න ඕන. මේ තොප්පිය අපිට අනිත් පැත්තට හරව ගන්න. වටේටම මහලා මෙතන ඉතුරු කරන්න ඕන. මුට්ටු එක පිටේක එන්න ඕන. වටේට පොඩි කට් මාක් ටිකක් දාගෙන යන්න.
ඊට පස්සේ අපි අත දාලා හරි පිට හරව ගන්න ඕන. ඊට පස්සේ අපි මේ වටේ අයන් කරගන්නව නම් වඩා හොඳයි. මේ වටේ ඊට පස්සේ මහගෙන යන්න ඕන. අපි අර අනිත් පැත්ත දාගන්න ඉතුරු කරපු තැනත් ඒකම නවලා මහගෙන යන්න ඕන. තොප්පියේ වටේ මහල ඉවරයි දැන්. අපි දැන් පටි දෙක අල්ලන්න තියෙනවා. අපි පටි දෙකේ දෙපැත්තම මහගතපු නිසා අපිට නැවෙන තැනින් එක තැනකින් අපිට පටිය අල්ලද්දී මේ නැම්ම මහලා තියෙන නිසා මෙහෙම නිකම්ම තියලා මහන්න පුළුවන්. අපි මේ මූට්ටුවක් උඩට මේ නැවෙන තැනින් අපේ තොප්පිය මෙහෙම නැවෙන තැනින් අල්ලලා මූට්ටුවක් උඩට තියලා නිකන් උඩින් මැහුම් පාරක් ගහගෙන යනවා. ඊට සමව තියෙන්න අනිත් පැත්තේ එක මෙහෙම කොටස් 6ක්නේ තියෙන්නේ. ඊට පස්සේ තොප්පිය අපි දාලා මෙතනින් ගැටයක් දාගන්න පුළුවන් හුළඟ යන එක වළක්ව ගන්න. මේ තොප්පිය අපිට දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ තනි පාට පාවිච්චි කරනවා නම් මේ විදියට මේක යටට ගැට ගහන්න ගත හැකි. අපි තොප්පියේ මේ කොටු තියෙන පැත්ත උඩට ගන්නවා නම් ඊට පස්සේ අපිට මෙතන පුළුවන් මෝස්තරයක් යන විදියට මෙතන බෝ එකක් දාගන්න. අපි තනි පාට පාවිච්චි කරනවා නම් මේ කොටස යටට ගිහිල්ලා බෙල්ලට ගැට ගහ ගන්න පුළුවන්. අපි නැවතත් මේ වගේ ලස්සන ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔයාලාට සුබ දවසක්.